හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න අදත් මම ඔයාලට ගවර්න්මන්ට් ජොබ් වැකන්සිස් කීපයක් අරගෙන ආවිල්ලා තිනවා. ඉතින් අද ජොබ් වැකන්සිස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඔයාලට මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම්. ඉතින් අද මම ඔයාලට අරන් ආවිල්ලා තියෙන්නේ කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ තියෙන අලුත්ම ජොබ් වැකන්සිස් කීපයක් තමයි මම ඔයාලට අද අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනදී කළමනාකරණ සහකාර කාර්යාල සහායක සහ රියදුරු කියන රැකියාව සඳහා ඔයාලට අයදුම් කරන්න හැකියාව තියෙනවා. ඔයාලට මම මේ කියන සුදුසුකම් තියෙනවා නම් හරි. ඉතින් ඔක්කොම පුරප්පාඩු තියෙනවා 20කට වැඩි පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකට අදාළ සුදුසුකම් ඒ වගේම මේ හැම දෙයක්ම මම කතා කරන්නම්. හරි. ඉතින් මුලින්ම කතා කරන්නම් කළමනාකරණ සහකාර සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. කළමනාකරණ සහකාර සඳහා අවශ්‍ය සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ගණිතය සහ තවත් විෂයන් දෙකක් ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයන් 6ක් සමත් වී තිබීම තමයි කළමනාකරණ සහකාර කියන තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් වන්නේ. ඒ වගේම වැටුප් මට්ටම දාලා තියෙනවා. ඉතින් වැටුප් මට්ටම දාලා තියෙන්නේ කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 2026 1 සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ පරිදි වේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේකේ වැටුප් ප්‍රමාණයක් සඳහන් කරලා නැහැ. ඉතින් මෙන්න මේ චක්‍රලේඛයේ තියෙන විදිහට තමයි මේක අතුලක් කරලා තියෙන්නේ. හරි. ඉතින් ඒ වගේම තමයි ඔයාලට හැකියාව තියෙනවා පාසෙම මේකට ඇප්ලයි කරන්න. මෙන්න මේ සුදුසුකම් සහ පළපුරුද්ද තියෙනවා නම් ඉතින් මෙන්න මේ විදිහට තමයි කළමනාකරණ සහකාර සඳහා අවශ්‍ය සුදුසුකම් වන්නේ. හරි. ඒ වගේම තමයි රියදුරු රැකියාව තියෙනවා. ඉතින් රියදුරු රැකියාව සඳහා ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් රියදුරු රැකියාව 18ක් තියෙනවා. මේකට අවශ්‍ය සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවාරයකට නොවැඩි වාර ගණනකදී සිංහල ඇතුළු විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත් වී තිබීම තමයි මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. ඒ වගේම ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙන්න ඕනි කියලා තමයි සඳහන් කරලා තියෙන. වසර 3ක පළපුරුද්දක් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකෙත් අර වගේම තමයි චක්‍රලේඛයේ මත තමයි මෙන්න මේ වැටුප් ප්‍රමාණය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි දෙවෙනි ජොබ් වැකන්සිස් එක. ඉතින් මෙතනදී වැකන්සිස් 18ක් තියෙනවා. හරි. ඊට පස්සේ මම කතා කරන්නම් කාර්යාල සහකාර. ඉතින් මෙන්න මේකට ජොබ් වැකන්සිස් 19ක් තියෙනවා. ඉතින් මේකට අවශ්‍ය සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත් වී තිබීම විතරයි අවම සුදුසුකම් ප්‍රමාණයක් තියෙන්නේ. සාමාන්‍ය කාර්යාල සහාය සහ ලිපිකරු රාජකාරී ලිපිකරු හැසිරීම, ලේඛන හැසිරීම සහ කාර්යාලයේ දෛනික කටයුතු වලදී නිලධාරීන්ට සහාය වීම තමයි මේකට තියෙන කාර්යයන් වන්නේ. ඉතින් මෙන්න මේවට අවශ්‍ය සාමාන්‍ය කොන්දේසි කීපයක් තියෙනවා. ආයුධම් කරවන් වයස 21කට නොවඩු සහ අවුරුදු 63ට නොවැඩි විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම 2026 දෙසැම්බර් 31 දක්වා මෙන්න මේක කොන්ත්‍රාත් පදනම තමයි ලබා ගන්නෙ. ඉතින් එතනින් එහාට තමයි ඔයාලව ස්ථිර කරනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේකට ආයුධම් පත්‍රයක් යවන්න නම් ඔයාලා විතින්ම හදාගත්ත CV එකක් තමයි ඔයාලට යවන්න තියෙන්නේ. ජීවදත්ත පත්‍රිකාවක් තමයි ඔයාලට ඇප්ලයි කරන්න තියෙන්නේ. හරි. ඉතින් මේකට අවශ්‍ය ලිපිනේ පාලනය සඳහන් කරලා තියෙනවා. ලේකම් කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේ ලිපිනයට තමයි යවන්න තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට පහසෙම මේකට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට පහලින් සඳහන් කරලා තියෙන තොරතුරු ටික ඔයාලට කියවන්න පුළුවන්. මෙන්න මේ සම්පූර්ණ ඩීටේල්ස් ටික ඔයාලට කියවන්න හැකියාව තියෙනවා. මම අපේ Telegram channel එකේ post කරනවා. තාමත් ඔයා අපේ Telegram channel එකට join වෙලා නැත්නම් අනිවාර්යෙන්ම comment section එකේ තියෙන link එක click කරලා අපේ Telegram channel එකට join වෙන්න. එතකොට ඔයාලට හැකියාව තියෙනවා පහසුවෙන්ම අලුතෙන්ම දාන job vacancies සහ application download කරගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අද මේ වීඩියෝ අරගෙන ආවේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳ නම් තව චෑට් බලන්න share කරන්න. හරි. ඉතින් මෙන්න වගේ තවත් අලුත් දෙයක් අපි ඔයාලට අරගෙන එන්නම්. තවත් job vacancies කීපයක්. හැමෝටම සුබ දවසක්.